දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරිය අපි ලෝකයේ මිනිස්සු සහ අපි ක්‍රිස්තියානි දෙවියන් වහන්සේගේ වචනය අනුගමනය කරන නැත්නම් born again කියලා කිව්වොත් ඒ කියන අය අතර තියෙන වෙනස මොකක්ද? ඒ වෙනස මම කතා කරන්නේ මේ ගුරුවරුන්ගේ පැත්තෙන්, ඉගෙනීම ගැන පැත්තෙන්. හැම විටම වෙනසක් තියෙනවා. දෙවියන් වහන්සේ හැම විටම මේ ලෝකයා සහ යේසුස් වහන්සේ පිළිගත් පුද්ගලයා අතර ලොකු වෙනසක් ඇති කරා. ඒ වෙනස තමයි හැම විටම දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඉගෙනීම ගන්න ගත්තත් අපි ලෝකයේ ඉගෙනීමෙන් සම්පූර්ණ වෙනස්. ලෝකයේ ඉගෙනීම සහ දෙවියන් වහන්සේගේ ඉගැන්වීම අතර නැත්නම් දේව වචන ඉගෙන ගැනීම අතර සම්පූර්ණ වෙනසක් තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? සහෝදර සහෝදරිය අපි බැලුවොත් එහෙම ලෝකයේ ඉගෙන ගන්න අපි ගණන් ගුරුවරයෙක් ගමුකෝ. මේ ගණන් ගුරුතුමා ළමයිට නැත්නම් තමන්ගේ ශිෂ්‍යයන්ට උගන්වන්න ගන්නේ යම් මූලධර්ම. ඒ ගණන් ගුරුතුමා හදපු ඒවා නෙවෙයි. ඒ අපි බලමු පයිතගරස් ප්‍රමේය කියලා. එතකොට පයිතගරස් ප්‍රමේය කියලා නැත්තම් එය නිර්මාණය කරපු සොයාගත්තු කෙනාගේ දේ අරගෙන එයා පැහැදිලි කරනවා ඒ ගුරුවර පුද්ගලයා විසින් තමන්ගේ ශිෂ්‍යයන්ට. එතකොට මේ ගණන් ගුරුවරයාටත් යම්කිසි ස්කිල් එකක් හැකියාවක් තියෙන්න ඕන ඒක පැහැදිලි කිරීම. හැමෝටම ගණන් ගුරුවරු වෙන්න බෑනේ. නේද? හැමෝටම ඉංග්‍රීසි ගුරුවරු වෙන්න බෑ. ඒ ගුරුවරයාට ඒ සබ්ජෙක්ට් එක පිළිබඳ හැකියාවක් තියෙන්න ඕනේ. ස්කිල් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ එහෙම තමයි ඒක උගන්වන නැත්නම් ඒක ඉගෙන ගන්න ශිෂ්‍යයා යම්කිසි බුද්ධි මට්ටමක් තියෙන්න ඕනේ ඒක ග්‍රහණය කරගන්න. අපි ගණන් උගන්වන හැම කෙනෙක්ම ගණන් පාස් වෙන්නේ නැහැ. ගණන් උගන්වන හැම කෙනෙක්ම ගණන් වලට විශිෂ්ට සාමර්ථ්‍ය ගන්නෙ නැහැ. ඇයි ඒ උගෙන ගන්න පුද්ගලයා අතර තියෙන්න ඕනේ ස්කිල් එකක්, බුද්ධි මට්ටමක්.